හායි ඉතින් කොහොමද? ඔන්න ඉතින් ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දැම්මේ නැහැ. අද තමයි වීඩියෝ එකක් ඔන්න දාන්න හිතුවේ. ඉතින් මගේ පුංචි YouTube ෆැමිලි එකට එකතු වෙලා නැත්නම් ආදරෙන් එකතු වෙන්න. පේනවනේ උදේ පාන්දර එළියට ආපුවම මෙන්න මෙයා. උරතල් වෙන්නේ. එයාවත් චුට්ටක් ඉතින් උරතල් කරලා එයාත් එක්ක චුට්ටක් ඉතින් කතා කරලා අපි පොඩි ගමනක් යන්න තමයි අද ලෑස්ති වෙන්නේ. හරිද? බලන්නකො අපි කොහෙද යන්නේ කියලා. මේ තියෙන්නේ මල් බුකිය වලට හදන මල් පෙති. අපි අක්කයි මායියර හදා හිටියා මේ ටිකයි මල් පෙති හදන්න උනේ. මට දැන් නිදිමත ඇවිල්ලා මම නිදාගත්තා. අපේ අක්කා ඔන්න ටිකක් හදලා ඒත් තව තියෙනවා. ඒත් අපිට අද හදන්න වෙන්නේ මේ මල් පෙති හදන්න ගෙනාපු රිබනුත් තාම එහෙම්මම. අද අපි වෙන වැඩකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ බලන්නකො මල් පෙති ටිකයි හදලා තියෙන්නේ. ඒ වැඩ ටික එහෙම්ම මිතිරි වැඩ ගොඩයි ඔතන. ඉතින් මායි අක්කයි ලෑස්ති වෙලා උදේට කාලා ඔන්න අපි දෙන්න වැඩ දෙන්න වගේ පයින් යන්න ලෑස්ති වුණා. අපි දෙන්න ඉතින් කතා කර කර පයින් ඔහොම යද්දී පාරටත් ඔන්න ආවා. ඒත් අපි දෙන්නට අවසානට වෙන්නේ මොකද බලන්නකෝ. පයින් ගියාට අපි දෙන්නට මාරම විදියට හති වැටෙනවා. අපි දෙන්න ඊට පස්සේ ට්‍රීවිල් එකක් අරන් තමයි යන්නේ. අපි දෙන්න පයින් යනවා දැන්. ගියාට අපි දෙන්නට යා ගන්න වෙන්නේ නැහැ. ටිකක් දුර යද්දී හති. ඒ තරම් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් අපිට තියෙනවා. හරිද? ඊට පස්සේ ඔන්න ආවිල්ලා අපි ලොකු මාර්ගයක් තිබෙතින් නතර වුණා. අපි දෙන්නට හති. ඊට පස්සේ අපි වීල් එකක් අරගෙන අපේ ගමන යන්න පටන් ගත්තා. බලන්නකෝ ලස්සන පරිසරයක් මැදින් තමයි තියන්නේ. මේ දවසෙත් වහින දවසක්. අනේ අම්මේ වහිනව ඉවරයකුත් නෑ. ඒ අවසේ සීතලයි. මෙච්චර වහිනවා මේ පුදුම කැළඹීමක් තියෙන. ඉතින් ආපදා තත්ත්වයට ලක් වෙලා ඉන්න මේ අවස්ථාවේදී සහෝදර සහෝදරියෝ ආරක්ෂිතව ඇති කියලා හිතෙනවා. බලන්නකො මෙන්න මේ වගේ ලස්සන කුඹුරියායක් දැක්කම උදේ පාන්දර ඔයාලට මොකද හිතෙන්නේ? මගේ නම් මුළු හිතම නිවෙනවා. මේ වගේ ලස්සන කොළ පාට ලස්සන කුඹුරියායක් දකිද්දී අනේ දෙයනේ මේ අපේ රට නේද කියලා හිතෙනවා. ඉතින් මේ වගේ ලස්සන පරිසරයක් තමයි අපිට නම් තියෙන්නේ. ඔයාලට මොන වගේ පරිසරයක්ද තියෙන්නේ? මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් අනේ භාවනාවක් වගේ. ඒ බලන යායක් ඇත්තන් තියෙන්නේ ලස්සන කුඹුරියායක්. අපි ඉතින් ඕකත් බල මේ පොඩ්ඩක් ඉතින් එතනත් ඉඳලා අපි ආයෙ ගමන යන්න පටන් ගත්තා. ඔයාලා බලන්නකෝ අපි යන්නේ කොහාටද කියලා. අපි අද යන්නේ ලොකු වැඩකට. කෙලින් කොටින්ම කිව්වොත් නගර සභාවේ වැඩකට වගේ තමයි පේනවනේ. ඔන්න ඕකට තමයි ආවේ. ඔන්න ඕක අස් කරන්න. මේ අස් කරන්න තමයි ආවේ. පේනවනේ කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර කරන්නද කියලා හිතා ගන්න. අස් කරන වෙලාවේ චූටි වැඩක් හම්බුණා. මෙන්න මේක පාට කරන්න. එතන චුට්ටක් ඉඳලා අපි ආයි ආව අස් කරන්න. අස් කරනවා කියන්නේ මේක අපේ අයියාගේ ෂොප් එක. දැන් දාලා අවුරුදු 4කටත් වැඩි. මේක තිබ්බ තත්ත්වයට වඩා අලුත් වැඩියා කරා. සිවිලිම් ගහලා ලස්සන කරා. ඉතින් එයාලා සිවිලිම් ගහනකම් අපි තිබ්බ බඩු පිහිදලා ඒවා අස් කරලා පිළිවෙලකට හදලා ඒ ටික තමයි අපි කරේ. පේනවනේ ෂොප් එකේ තාම සිවිලින් ගහනවා. අපේ අක්කා නම් බරටම වැඩ ඔය ඔක්කොම පිහිදලා වගේ මාර දූවිලක් තිබ්බ ඒ ඔක්කොම අයින් කරලා ලස්සනට ෂොප් එකේ හැදුවා. මම ෆොටෝ එකක් තිබ්බොත් අවසානට මේ වීඩියෝ එකේ අවසානට දාලා තියන්නම්. අපි රෑ වෙනකම් කොහොම හරි වැඩ කරා. වැඩ ටික ඉවර කරගන්න බැරි වුණා. කොහොම හරි අනිත් පොහොදත් වැඩ කරලා දවස් 2කින් විතර වැඩ ඉවර කරගත්තා. ඊට පස්සේ අපි ගියපු දවසේ වැඩ ටික ඉවරලා අපි ඊට පස්සේ ඔන්න එන්න පිටත් වුණා. එහෙනම් අපි තවත් ලස්සන තවත් බ්ලොග් එකකින් හමු වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න.